බයිබලයේ කියන බණ යෙසායා 52:4. තවද ස්වාමියෝ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. මුලදී මාගේ සෙනග මිසරයේ විදේශීව සිටින්ට ගියෝය. අශූර්වල නිෂ්කාරණේ ඔවුන්ට පීඩා කළෝය. අශූර්වරු ඒ කියන්නේ මිසරවරු නිෂ්කාරණේ ඔවුන්ට පීඩා කළා. නිෂ්කාරණේ කිසිම හේතුවක් නැතුව. හරිද? එහෙනම් නිෂ්කාරණේ පීඩා කරන්නේ කවුද? මිසරාත්ම. තේරෙනද? බයිබලයේ ඔය අසීරියානෝ අශූර්වරු පාරාවෝ නෙබුගාත්ලා මේ ඔක්කොම ඒජන්ට්ලා කාගේද? යක්ෂයාගේ. ඉතින් නිකරුණේ ඒගොල්ලෝ අපිත් එක්ක එනවනම් හේතුව හොයලා බලන්න. අපේ සටන මාංශයත් එක්කවත් රුධිරයත් එක්කවත් නෙවෙයි. අපි මෙච්චර කල සටන පෙරදුනේ ඇයි? අපේ සටන් කරේම මාංශයත් එක්කයි රුධිරයත් එක්කයි. දැන් බලන්න දාවිත් සාවුල් කරපු කිසි දෙයක් එයා ගත්තේ නැහැ. හැබැයි එයා යොනතන් කරපු කරුණාව සිහි කරා. සාවුල් කරපු නපුර සිහි කරේ නැහැ. යොනතන් කරපු දයාව සිහි කරා. ඒ දයාව සිහි කරද්දී දෙවියන් වහන්සේ දාවිත්ව සිහි කරා.